තම්නෙල් එකේ තිබ්බ විදිහටම තමයි ඉතින් අද වැඩේ වෙන්නේ. බලන්න මොකක්ද ඉස්සරහට වෙන්නේ කියලා ඔයාලට මේකෙන් දෙයක් ඉගෙන ගන්න ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම නම් කරේ මේ වගේ අහස්කුවරක් අරගෙන ඒකේ තියෙන කළු වෙඩි බෙහෙත් එක වෙන් කරගත්ත එක. ඔයාලට පුළුවන් මේක දෙකට බලලා ඒක කොලයකට හලාගෙන යන්න. කොලයකට හලද්දී කළු පාට වෙඩි බෙහෙත් එක ඉවර වෙද්දිම සුදු පාට වෙඩි බෙහෙත් එන්න ගන්නවා. ඒ සුදු පාට එක නම් ගන්න එපා. ඊට පස්සේ මම මේ කළු වෙඩි බෙහෙත් ටික මේ වගේ කප් එකකට පුරවගෙන අපේ එන්ජිම හදන්න නැත්නම් රොකට් එකේ දහනය වෙන කොටස හදන්න කන්ටේනර් එකක් ඕන වෙනවා. ඒක නිසා මං ගාව පොඩි ගැජට් එකක් තිබ්බා. ඒ කෑල්ල මං ගලවලා මේ විදිහට ගත්තා. ඒක රබර් ක්ලිප් එකකුත් දෙපැත්තෙන් තියෙනවා. ඒක නිසා මට ඒ වැඩේ ලේසි නිසා මම ඒක කන්ටේනර් එක විදිහට ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ අහස් කුඩු එක ගලවගත්තට පස්සේ ඒකේ තියෙනවා ඩස්ට් එකත් එක්කම සමහර කොළ කෑලි රැඳිලා. ඒ ටික අපි අනිවාර්යෙන් අයින් කරගන්න ඕනේ නැත්නම් ඒවත් බර්න් වෙන්න ගන්න නිසා. ඔයාලට පුළුවන් බර නැති PVC පටයක් හරි නැත්නම් සාමාන්‍ය හය කාඩ්බෝඩ් ටියුබ් එකක් හරි අරගෙන ඒක යටට සිමෙන්ති මොනවා හරි ඒ වගේ දෙයක් දාලා තද කරගෙන වෙඩි බෙහෙත් ටික කන්ටේනර් එකට දාගන්න. මුලින් මේක හරියටම බලාගෙන අපි කරගන්න ඕන. මොකද සමහර විට උඩින් හිලක් හරි මොකක් හරි වෙලා සිදුරක් තිබ්බොත් ඒකෙන් බර්න් වෙච්ච එක පීඩනය එළියට යන්න බලනවා. අපිට මෙතනින් ප්‍රධානම අවශ්‍ය වෙන දේ තමයි පීඩනය කියන්නේ. හරි. ඉස්සරහට බලමු පීඩනය නැති වුණාම මොකද්ද මෙතනදී වෙලා තියෙන්නේ කියලා. කොහොම හරි මම කාඩ් එකකුයි පැන්දුකුයි පාවිච්චි කරලා මේ වගේ කන්ටේනර් එකට වෙඩි බෙහෙත් ටික පුරව ගන්නවා. ඊට පස්සේ මේක අපි හොඳට තද කරගන්න ඕනේ. මම හයිලයිට් එකක් පාවිච්චි කරන්නේ ඒක හිර කරගන්න පුළුවන් වෙන විදිහට. පුළුවන් තරම් තද කරලා අපි ඒක හිමීට හිර කරගන්න ඕනේ. කොහොමත් මේක වේගෙන් තලන්න යන්න එපා. වෙඩි බෙහෙත් ටික උඩට විහිදුවේ. ඒ නිසා හිමීට මේ වෙඩි බෙහෙත් ටික තද කරගන්න. ඉතින් වෙනද කියනවා වගේ මේ වීඩියෝ එකේ වැරද්ද තියෙනවා නම් ඒක කමෙන්ට් කරන්න, ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න සහ වටින කියන කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඊට පස්සේ අපිට මොනනවා මේ වගේ වෙඩි නූලක් ඔයාලා අහස් කූරු ගලවද්දී වෙඩි නූල් දෙක තුනක් තියාගන්න. ඊට පස්සේ මේ වෙඩි නූල අපිට පාවිච්චි කරන්න පුළුවන් මේකේ වෙඩි නූල විදිහට. ඔයාලා මේක හොඳට තද කරගත්තට පස්සේ ඉරට්ටකින් හරි ඒ වගේ පොඩි හීනි දෙයකින් මේකේ සිදුරක් හදාගන්න මැද. ඊට පස්සේ ඒක මැදට අපිට වෙඩි නූල තියලා හිර කරගත්ත හැකියි.
වෙඩිනුලත් එකතු කරගත්තර පස්සේ මේ විදියට අපේ කටයන එක බලාගන්න පුළුවන්. ඉතින් මේ අපි ගොඩක් හොඳට හිර කරගන්න ඕනේ. හිර කරගත්තේ නැති නිසා ඉස්සරට වෙනදේ ඔයාලම බලන්න. රොකට්ට ඉතුරු පාට්ට හදන්න මම මේ වගේ තහඩු පටයකුයි හෝල්ඩරෝල තියෙන උඩ කප්පෙක්කුයි පාවිච්චි කරනවා. ඉට පස්සේ අන්තිමේදී මේ විදියට මම මේ කෑදුවනක් සෙට් කරගන්නවා. කාලය අපරාධ නිසා මම එක පෙන්න්න වාල කැන විදිහකට එක කොලයක් සිලින්ඩරයක් විදිර නමල හරි කැමති දියකට వాళ్ళගේ රොකට්ටගේ උඩ කොටස හදාගන්න. ඒක අනාකූල හැඩේ කියන එක අත්‍යවශ්‍යය. මොකද එතකොට තමා සුළන්ධාරාව කපාලන ඉස්සරහට යන්නේ. ඊට පස්සේ අපේ රොකට්ටගේ තියෙන වෙඩි නූලත් බර්න් කරගන්න ඕන නිසා මං ඒකට පිනිකුරක් පාවිච්චි කරන්න ඇතුව මේ වගේ හයිවෝල්ටේ ජෙනරේට එකක් පාවිච්චි කර. මම මේක පාවිච්චි කරන්නේ දුරේනම් මේක බර්න් කරගන්න පුළුවන්න්න ලේසි නිසා. මොකද අපේ ආරක්ෂාව ගැන අපි අනිවාර්යෙන් හිතන්න ඕනේ. ඔයාලට පුළුවන් මේ වගේ හයිවෝල්ටේ ජෙනරේට එකක් කරේ නැත්නම් ඒ වගේ අදාළ මොකක් හරි දෙයක් පාවිච්චි කරන්න. අන්තිමේදී ඔක්කොම කෑලි ටික සෙට් කරගත්තට පස්සේ මේක උඩ යන්න නැතුව එහෙමම ගිනිගත්තා. මොකද මේකට හේතුව වුණේ මම මේක හරියට තද කරලා තිබ්බේ නෑ. ඒක නිසා මේක තිබ්බ වෙඩිමින් මේක ඇතුළෙම ගිනිගත් එක තමයි මෙතන සිද්ධ වුණේ. පීඩනයක් එළියට යන්න ක්‍රමයක් තිබ්බේ නෑ. ඒක නිසා අපේ වැඩේ ෆේල් වුණා. ඉතින් ඉස්සර වීඩියෝ වලදී බලමු අපි මේක ෆේල් කරගන්න නැතුව කරගෙන යන්නේ කොහොමද කියලා. ඒකයි මම මේක part 1 විදිහට නම් කරේ. අපි ඉස්සරහට බලමු මේකේ වැරදි හදාගෙන අපි හරියටම රොකට් එකක් හදාගන්නේ කොහොමද කියලා. සහ ඔයාලටත් මේකෙන් දෙයක් ඉගෙන ගන්න තියෙනවා. මොකද අපි වැරදි තමා දේවල් ඉගෙන ගන්න. ඉතින් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මම විශ්වාස කරනවා ඔයාලට මේකෙන් පොඩි දෙයක් හරි ඉගෙන ගන්න ලැබෙන්න ඇති කියලා.